අපේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සමග මේක ගැන අදහසක් දක්වන්න මම බලාපොරොත්තු වෙනවා. මේ අයවැය පිළියෙල කරනකොට අපි දන්නවා අපි ඉන්නේ ආර්ථික ගැටලුවක. මේ ආර්ථික ගැටලුව අපි කොහොමද තේරුම් ගන්නේ? මේ ආර්ථික ගැටලුව අපි විසඳගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරන්නේ. අපි ඒකට ක්‍රියාමාර්ග හොයන්නේ අයවැය ඇතුලේ. ඒක නිසා මේ ආර්ථික ගැටලුව, ආර්ථික ප්‍රශ්නය සහ අයවැය කියන්නේ එකට සම්බන්ධ වෙච්ච කාරණා දෙකක්. ඉතින් ඒක නිසා අපි කොහොමද අපේ මේ මංගල අයවැයේ අපේ තිබිච්ච මේ ආර්ථික ගැටලුව, අපේ මේ තියෙන ආර්ථික ප්‍රශ්නය අපි විසඳගන්නේ? අපි මොනවද ඒකට අනුගමනය කරන ක්‍රියාමාර්ග? කොහොමද අපි මේ බජට් එක හසුරවන්නේ? මෙන්න මේක ගැන අපි අදහසක් ගන්නකොට ගරු සභාපතිතුමනි අපිට කාරණා කීපයක් සාකච්ඡා කරන්න වෙනවා. එකක් තමයි මේ ගැටලුවේ මේ අපි මුහුණ දීපු ආර්ථික අර්බුදයේ ඓතිහාසික තත්වයන්. මොකද අපි කොච්චර කිව්වත් ඕනම ගැටලුවක් අපි විසඳද්දී ඒ ගැටලුවේ තියෙන ඓතිහාසික තත්වයන් ගැන අපි අදහසක් හදාගන්නම වෙනවා. එතකොට මේ ඓතිහාසික තත්වයන් ගැන අපි කතා කරනකොට තමයි මෙන්න මේ 76 වසරක අපි අනුගමනය කරපු ආර්ථික ක්‍රමවේදයන් ගැන අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. මොකද ඒවා ගැන සාකච්ඡා නොකර ඒ ආර්ථික ක්‍රමවේදයන් හදාරන්නේ නැතුව, ඒ ආර්ථික ක්‍රමවේදයන් වල තිබිච්ච දුර්වලතාවයන් හඳුනාගන්නේ නැතුව අපිට අලුත් ආර්ථික මොඩලයක්, අපේ මේ ගැටලුවට උත්තරයක් හොයාගන්න බෑ. ඒක නිසා අපි කොච්චර කිව්වත් මේ 76 වසර ගැන අපිට ඓතිහාසික තත්ත්වය අපිට මේක ඇතුලේ සාකච්ඡා කරන්න වෙනවා. එතකොට දැන් මේකේ අපි දන්නවා මේ අපේ ඓතිහාසික තත්ත්වය ගැන අපි ඊළඟට සාකච්ඡා කරනකොට අපිට අහුවෙනවා අපි දශක ගාණක් නිෂ්පාදනය නොකරපු જાතියක්. ඒක අපි හැමෝම දන්න කාරණයක්. ඒ නිසාම අපේ ගරු සභාපතිතුමනි අපි හැමදාම විශාල වෙළඳ පරතරයක අපේ ආර්ථිකයේ තිබ්බේ දශක ගාණක්. බොහෝ අවස්ථාවල අපේ අපනයන වගේ දෙගුණයක් ආනයන. මේක තමයි අපේ ආර්ථිකයේ ඉතිහාස කතාව. ඉතින් ඒක නිසා ඒකත් මේ අපේ ආර්ථික අර්බුදයට, ආර්ථික ගැටලුවට අපිට බලපෑවා. ඊළඟ කාරණය තමයි වාසිසහගත අපේ දේශීය සම්පත් අපි බොහොමයක් විකුණලා දාලා තියෙන අපේ ඉතිහාසයේ හිටපු පාලකයෝ. එහෙම නැත්නම් විනාශ කරලා. ඒතර ඒකත් මේ අපේ ආර්ථිකය ගැන අපිට කතා කරනකොට වැදගත්. මේ අපේ ආර්ථික ප්‍රතිපත්ති අපි ගොඩනගනකොට අපි ඒක සලකා බලන්න වෙනවා. ඒ වගේම අපි අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති. ඒකත් මේ අපේ ඓතිහාසික තත්ත්වයන් හදාරද්දී අපිට වැදගත් වෙනවා. අපි අලුත් ආර්ථික ක්‍රමවේදයක්, අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න යනකොට. ඒ වගේම මේ ඓතිහාසික තත්ත්වයන් වගේම අපිට වැදගත් අපි මේ බලය ගන්නා මොහොතේ අපේ රටේ ආර්ථිකය තිබුණේ කොහොමද කියන එක. මේකට අපි කියනවා විශ්ව මූලික තත්ත්වයන්, එහෙම නැත්නම් වාස්තවික තත්ත්වයන් කියලා. අපිට බලය ගන්නකොට තිබුණ ආර්ථිකය මොකද්ද? අපිට අයවැය හදන්න තිබ්බේ මොන වගේ ආර්ථිකයක් ඇතුළේද? මොන වගේ ආර්ථිකයක්ද අපිට අභියෝගයක් විදියට තියෙන්නේ? අන්න ඒකත් අපි මේ අයවැය හදනකොට අපි සාකච්ඡා කරා. අපි ඒක ගැන අවධානය යොමු කරා. දැන් අපි හැමෝම දන්නවා අපි බලය ගන්නකොට අපි බංකොලොත් රාජ්‍යයක්. අපිව විශාල ණය උගුලකට අටවපු, ණය උගුලකට තල්ලු කරපු ආර්ථිකයක් තමයි අපිට අපි බලය ගන්නකොට හම්බ වෙන්නේ. ඉතින් මේක කොච්චරද කියලා කිව්වොත්, මේ අයවැයට ඒක කොච්චර බලපානවද කියලා කිව්වොත් අපි දන්නවා 20යි 25 අපේ මුළු බදු ආදායම රුපියල් බිලියන 4590යි. අපිට ගෙවන්න වෙනවා 20යි 25 ණයවාරික සහ පොලිය. අපි කියනවා ණය සේවා කරන ගෙවීම් කියලා. බිලියන 4550. අපි බලය ගන්න අපිට 3න් 2 159ක ආසන බලය හම්බුණාට මේ වාස්තවික තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. අපිට ගෙවන්න තියෙන බිලියන 4550 ණයවාරිකය වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඒක අපිට මේ ආර්ථික අයවැය හදනකොට අපිට ගැටලුවක් විදියට එනවා. ඒ වගේම දැන් මෙතන අපි මුළු බදු ආදායම 4590යි, ණයවාරික පොලී ගෙවීම 4550යි. අපිට ආර්ථිකය දුවන්න ඉතුරු වෙන්නේ බිලියන 40යි. අපි හරියට ගණන් හැදුවොත්. ඉතින් ඒක නිසා මේ අපේ මුළු අයවැයේ මුළු වියදම, ප්‍රාග්ධන වියදම සහ පුනරාවර්තන වියදම කියන දෙකම අපේ අයවැයේ බිලියන 4285යි. ඉතින් මේ ණයවාරික පොලී ගෙවන්න තියෙන එක මේ ආර්ථිකයේ අපි බලය ගන්නකොට තිබුණු තත්ත්වය අපි අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න ඕන, සැලකිල්ලට ගන්න ඕන. ඒක අමතක කළා අපි ආර්ථිකය ගැන කොහොමද කතා කරන්නේ? ඒක අමතක කළා අපිට කතා කරන්න පුළුවන් විදි දෙකයි තියෙන්නේ. එකක් තමයි අපේ ණය හිමියෝ ඒක අමතක කරන්න ඕන. එතකොට අපිට මේක අමතක කළා කතා කරන්න පුළුවන්. දෙවෙනි එක ඒ ගත්තු ණය අපි හරියට ආයෝජනය කළා ප්‍රතිලාභ එනවා නම් අපිට මේක අමතක කළා කතා කරන්න වෙනවා. ඉතින් මේ දෙකම නැති තත්ත්වයක් තුළ අපිට මේ ණය කතාව අමතක කරලා කතා කරන්න බෑ. ඒවා පදනම් කරගෙන තමයි අපේ අයවැය අපිට පිළියෙල කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට අපි බලය ගන්නකොට අපි තිබිච්ච තත්ත්වය අපේ ඩොලර් ආදායම අපිට රටට හම්බ වෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. අපි හිටියේ ඩොලර් සංචිතවල අර්බුදයක. අපේ රට ඩොලර් අර්බුදයක තිබුණා. ඒකත් අපි අපේ ආර්ථික ප්‍රතිපත්ති හදනකොට අපි සලකා බැලිය යුතු කාරණයක්. මොකද අපි
අපි මුහුණ දෙන තත්ත්වය ඒක. ඒ වගේම අපේ රටට ආයෝජකයන් නොයන තත්ත්වයක අපි හිටියේ. අපේ රටට ආයෝජකයෝ එන්නේ නැහැ. ඒගොල්ලෝ අපේ රට විශ්වාස කරන්නේ නැහැ. මොකද බංකොලොත් රාජ්‍යයක්, අන්ත දූෂිත රාජ්‍යයක්. අපේ මේ පැරණි පාලකයෝ එකතු වෙලා හදපු නිර්මාණය කරපු රාජ්‍ය ආයෝජකයෝ විශ්වාස කරන්නේ නැතුව ගියා. ඒතර ආයෝජකයෝ එන්නේ නැහැ. ඒතර ආයෝජකයෝ එන්නේ නැති රාජ්‍යයක ආර්ථික අයවැය තමයි අපිට හදන්න වෙන්නේ. ඒකේ තත්ත්වය වෙනස්. ඒක නිසා මෙන්න මේ අපි බලය ගන්නකොට අපිට තිබිච්ච විෂය මූලික තත්ත්වයන් අපිට හම්බ වෙන්නේ මොන වගේ ආර්ථිකයක්ද? අපිට හම්බුනේ මොන වගේ ආර්ථිකයක්ද කියන එක අපිට අතිශය වැදගත්. හැබැයි විපක්ෂීය මන්ත්‍රීවරු අපෙන් ප්‍රශ්න කරන්නේ අපිට මාර එකක් දුන්නා නිකන් දිව්‍ය ලෝකේ වගේ එකක් දුන්නා. කෝ දැන් මොකද වෙන්නේ කියන වගේ ප්‍රශ්න තමයි අහන්නේ. ඒක නිසා මේක අපිට අතිශය වැදගත්. ඒ වගේම ගරු සභාපතිතුමනි ලෝකයේ සංවර්ධනය සහ විද්‍යාවේ දියුණුව සාපේක්ෂව අපි අත්පත් කරගෙන තිබෙන්නේ නැහැ. ඒක එක කාරණයක්. ඒක කොච්චර ගැඹුරුද කිව්වොත් අපි අපේ ප්‍රධාන නාලිකාවක පෙන්වන්න පුළුවන් ගඟපලාගෙන ණයක් එනවා කියලා. ඒ වගේ ප්‍රාථමික සමාජයක විද්‍යාවේ සංවර්ධනයේ දියුණුවේ අපි හිටියේ. ඉතින් ඒක නිසා අපිට ඒවා සාකච්ඡා කරන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි අපි සමහර දේවල් වියුක්තව සාකච්ඡා කරන්න. අපි ඒවා සංයුක්ත අදහසකට ගේන්නේ නැහැ. අපි දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරු බොහෝ වෙලාවට සාකච්ඡා කරන්නේ දේවල් අරගෙන වියුක්තව. අපි ඉගෙනගෙන තියෙනවා දේවල් වියුක්තව අරගෙන සාකච්ඡා කරන එක වැරදි. උදාහරණයක් විදිහට කිව්වොත් පොල් 200යි කියන. හැබැයි අපි කතා කරන්නේ පොල් 200 වුණාට චිකන් කීයකින් අඩු වුණාද කියලා. අපි කතා කරන්නේ අනිත් ආහාර පාන රටලූණු එළවලු කරවල කීයකින් අඩු වුණාද කියලා. අපි වියුක්තව අපේ වාසියට අපි එක ෆැක්ටර් එකක් එක කාරණයක් අපිට නිකන් දන්න එකක් අපි අරගෙන අපි වියුක්තව කතා කරනවා ආර්ථිකය ගැන. මුළු ආර්ථිකයම අපි පෙන්නනවා පොල් මිලෙන්. ඒක අපේ ආර්ථික විද්‍යාවේදී වැරදි. මොකද අපි අපේ සාකච්ඡාවට එන්නේ නැහැ. පොල් මිලට අමතරව විනිමය අනුපාතයට මොකද වුනේ? පොලී අනුපාත වලට ආර්ථිකය මොකද වෙලා තියෙන්නේ? ආර්ථිකයේ උත්තමනයට මොකද වුනේ? සමස්ත බඩු මිලට මොකද වුනේ? අපි ඒවත් එක්ක තමයි පොල් මිල සාකච්ඡා කරන්න ඕනේ. හැබැයි අපි ඒවා සංයුක්තව ගන්න නැතුව අපි එකක් වියුක්තව අරගෙන කෑ ගහලා පෙන්නලා අපි ආර්ථිකය විග්‍රහ කරනවා. අන්නේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වැරදි. ඒ වගේම සමහර වෙලාවට අපෙන් අහනවා IMF පෙන්නනවා. ඕගොල්ලෝ IMF එකේ ණය ගන්නවනේ කියලා. ඒතකොට දැන් IMF එකේ ණය ගත්ත එක අපෙන් අහනවා. හැබැයි අර සමස්ත ණය ක්‍රියාවලිය මෙච්චර අපි ණය අරන් තියෙනවා. ඒ ණය අපි මෙච්චර විනාශ කරලා තියෙනවා. ඒ ණය වලින් අපිට ප්‍රයෝජනයක් නැහැ. ඒ ණය ගත්තේ අපේ පාලනයන් කාලේ තමයි. ඒකින්ද තමයි ඕගොල්ලන්ටත් IMF එකේ ගිහිල්ලා ඒක ගන්න වෙලා තියෙන්නේ කියන කාරණය ගැන සාකච්ඡා කරන්නේ නැතුව සමස්තය අමතක කරලා IMF එකේ ණය වාරිකය ගැන කතා කරනවා. ඒක නිසා අපි විශ්වාස කරනවා මෙන්න මේ සමස්තය අත්හැරලා සමහර කෑලි වල එල්ලෙන්නේ. සමහරු ඉතින් ඉන්නවා IMF ණය කියන්නේ අපි මේක යෝජනා කරනවා අහනවා IMF ණය ගන්න එක අයිති වෙන්නේ සමාජවාදයටද? IMF ණය ගන්න එක අයිති වෙන්නේ ධනවාදයටද? එහෙම නැත්නම් IMF ණය ගන්න එක අයිති වෙන්නේ ලිබරල් වාදයටද? මේ පවතින තත්ත්වය ඇතුලේ මේ රට මේ ආර්ථිකය පවතින තත්ත්වය ඇතුලේ මේ IMF ණය වාරික ගන්න එක අයිති වෙන්නේ මොකටද? කොහොමද අපි ඒක මේ ආර්ථික ක්‍රමයකින් විග්‍රහ කරන්නේ? ඒක නිසා අපි ඒ ගැන අවධානය යොමු කරලා තියෙනවා මේ අයවැයේ. ඊළඟ එක තමයි අපේ ආර්ථික මොඩල් එකක් ගැන හැමතිස්සෙම ගොඩක් අය අහන නිසා මට මේකෙත් අදහසක් තියෙනවා. මෙන්න මේ කාරණා තුන අපි සලකගෙන ඓතිහාසික තත්ත්වයන්, ඒ මොහොතේ පවතින අපේ තත්ත්වය, වාස්තවික තත්ත්වය, ඒ වගේම වියුක්තව නැතුව Honorable member, you have another 2 minutes. අරගෙන තමයි අපි කතා කරේ. ඊට අමතරව අපි මේ අපේ ආර්ථික මොඩලය අපි කෑලි තුනකට කතා කරනවා. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම, ඒ වගේම ආර්ථිකයේ ජනතාව බද්ධ කර ගැනීම සහ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණ බෙදෙන ක්‍රමවේදයකට තමයි අපේ ආර්ථික මොඩලය හදලා තියෙන්නේ. ඒ කෑලි වලට තමයි අපි අපේ අයවැය අපි එකතු කරලා තියෙන්නේ. අපේ ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන විදිය ගැන කිව්වොත් සෞඛ්‍ය සේවා සැපයීමෙන් බිලියන 473ක්, නොමිලේ පාසල් පොත් බෙදා දීමට මිලියන 15500ක්, දුෂ්කර පාසල් වල සිසුන්ට පාවාහන් දෙන්න මිලියන 2500ක්, පොහොර සානාධාරයට මිලියන 35000ක්. ඒ වගේ අපි ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට එන්න තමයි මේ අයවැය හදලා තියෙන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්න අපි කුඩා සුද්‍ර හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයට මිලියන 20000ක් වෙන් කරලා තියෙනවා. බලශක්ති ශේෂ්ත්‍රයට මිලියන 21142ක් වෙන් කරලා තියෙනවා. කර්මාන්ත සංවර්ධනයට මිලියන 10955ක් වෙන් කරලා තියෙනවා. අන්න එහෙම තමයි අපි අපේ මේ අයවැය ඇතුලේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්නේ. ඒ වගේම ගරු සභාපතිතුමනි ආර්ථිකය ජනතාවට බද්ධ කරන්න අපි දීවර කර්මාන්තයේ පුනර්ජීවනය සඳහා මිලියන 3000ක්, වැවිලි සංවර්ධනයට මිලියන 9565ක් අත්හැරලා දාලා තියෙන කර්මාන්ත ශාලා නැවත ආරම්භන්න. කෘෂි කර්ම සංවර්ධනයට මිලියන 1,13,000
1524 අන්න ඒ විදියට මේ අයවැය අපි භාවිතා කරලා තියෙනවා අපේ රටේ ආර්ථිකයට ජනතාව බද්ධ කරගන්න. එහෙනම් අපේ මොඩල් එක මොකක්ද? මේකට ඕන නමක් දාගන්න අපේ ඇමතිතුමා කිව්වා වගේ. අපේ මූල ධර්මය තමයි මේ අයවැය අපි පාවිච්චි කරලා තියෙනවා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම ඉලක්ක කරගෙන. එහෙම නැතුව මේකෙන් අපිට ගැලවෙන්න විදියක් නැහැ. අපේ ආර්ථිකයට ජනතාව බද්ධ කරගන්න විදියට අපි මේ අයවැය සකස් කරලා තියෙනවා. මේ අයවැය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම ආර්ථිකයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණව බෙදී යන්න ක්‍රමවේදයක් අපි මේ අයවැයේ හදලා තියෙනවා. ඒක නිසා මම විශ්වාස කරනවා මේ අපේ මොඩල් එක ඇතුලේ අපි මේ අයවැය ඉතා සාර්ථකව ඉදිරිපත් කරලා තියෙනවා. අපේ රටේ ආර්ථික අර්බුදයට පිළියම් හොයාගන්න. අපි ස්තුතිවන්ත වෙනවා අපේ ජනාධිපතිතුමා අපේ මුදල් ඇමතිතුමා මෙච්චර සාර්ථක අයවැයක් මේ අර්බුද ඇතුලේ ගිලිච්ච ආර්ථිකයේ බංකොලොත් වෙලා තිබිච්ච රටක මෙච්චර සාර්ථක අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වීම ගැන අපි සතුටු වෙමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.